අද අපි හදන්න යන්නේ ගමේ විදිහට රසට මුරුංගා වෑංජනයක්. ඉතින් මම මේක ඔයගොල්ලෝ සමහර වෙලාවට දැකලා ඇති මේ විදිහට හීනිවට පෙති කපලා මේ මුරුංගා ටික ඉස්සරලා අපි හදා ගන්න ඕන. ඊට පස්සේ තමයි අපි අනිත් පහේ ටික දාලා මේ වෑංජනය හදන්න පටන් ගන්නෙ. ඊට පස්සේ අපි මේ කපාගත්තු මුරුංගා ටික ඔක්කොම මේ හොදාගත්තු පරිප්පු ටිකට අපි සේරම ටික කලවම් කරගන්නවා. මේක තමයි ස්පෙෂල්. මොකද පොඩි බබාලා ඉන්න ගෙවල් වලට පොඩි අය ඉල්ලනෝනේ මුරුංගා කටින් සූරලා කන්න කියලා. ඒ නිසා අපි කෑල්ලත් එකක් මේ විදිහටත් කපලා මුරුංගායකට දාගන්නවා. ඊට පස්සේ මේකට දාගන්නවා අපි කපාගත්තු ලුණු ටිකක්, තක්කාලි ටිකක්, කරපිංචා ටිකක්, එතකොට රම්පේ කොලයක්, උළුහාලට පොඩ්ඩක්, අබ කුඩු ටිකක්, කුරුඳු පොතු කෑල්ලක්, කහ කුඩු ටිකක්, ලුණු කුඩු ස්වල්පයක්, එතකොට සුදු ලුණු ටිකක්, අම්මිරිස් කෑලි ටිකක්, 3-5 කුඩු ටිකක්. මේක තමයි මම හදාගෙන තියෙන එළවලු වෑංජන වලට දාන්න තියෙන සීක්‍රට් කුඩු එකක්. මේ ගැන මම පස්සේ වෙලාවක ඔයගොල්ලන්ට වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඊට පස්සේ මේක හොඳට අපි අනා ගන්නවා. ඔක්කොම සේරම දාලානේ තියෙන්නේ. ඊට පස්සේ ඒකට අපි ගන්නවා තව උකු පොල් කිරි කප් එකක් විතර Tamanට ඇති ප්‍රමාණයට වෑංජනය උයා ගන්න පුළුවන් ගන්නට. ඒ දාලා මේක අපි සේරම මේ විදිහට හොඳට කලවම් කරලා මේක අපි ලිපේ තියලා තඹ ගන්නවා විනාඩි 20ක් විතර. දැන් අපේ මුරුංගා වෑංජනේ ගොඩක් දුරට තැම්බිලා තියෙන්නේ. මේක පොඩ්ඩක් මූඩිය ඇරලා පොඩ්ඩක් හැඳිගගා මේ හොද්ද පොඩ්ඩක් හදා ගන්න ඕන. ඒ ගමන් මේක චුට්ටක් තා විනාඩි 2ක් විතර තියෙනකම් මම තව වළඳක් ලිපේ තියාගෙන ඒකට තෙල් චුට්ටක් දාලා ඔයගොල්ලන්ට පුළුවන් කැමති තෙල් වර්ගයක් දාන්න. දාලා මේ ඒක අපි චුට්ටක් රත් වෙනකොට ඊට පස්සේ අපි ඒකට දාගන්නවා කරපිංචා කොළ 2-3ක්, ලුණු පොඩ්ඩක්, කපාගත්තු ලුණු. ඊට පස්සේ තව එකකට අපි දාගන්නවා මිරිස් කරල් 2ක්, වේලිච්ච මිරිස් කරල් 2ක්. ඊට පස්සේ මේක අපි හොඳට තෙල් එකේ බැදගෙන දැන් අපි මේ ලුණු අරවමේව ටික බැදගත්තු ටිකට දාගන්නවා උම්මලකට ටිකක් හොඳට තෙඟෙන්න තියාගත්තු. ඒකත් තෙල් එකට දාගෙන තප්පර 10ක් 15ක් විතර අපි ඒකත් තෙල් එකේ චූට්ටක් රත් කරගෙන ඊට පස්සේ අපි මේක දාගන්නවා මේ අපේ මුරුංගා වෑංජනයට. ඊට පස්සේ අපි හොඳට මේක කලවම් කරගන්නවා. දැන් අපේ මුරුංගා වෑංජනය හදලා ඉවරයි. එහෙනම් දැන් අපි කණ්ඩ හදන්නේ අපි හදාගත්තු මුරුංගා වෑංජනයට සුදුබත් වගේ දෙයක් තමයි ඇත්තටම ගැලපෙන්නේ. මේ තමයි මම අද දවල්ට කණ්ඩ ලෑස්තිය දැන්. එහෙනම් බලමු අපි රස කොහොමද කියලා. සුදුබත් ටිකයි මුරුංගා වෑංජනෙන් ටිකයි. ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්නලාකෝ රස කොහොමද කියලා. මහා ලොකු දේවල් නෑ. චිකන් කරි එකයි. එහෙනම් දැන් අපේ කෑම වෙලාවයි.